ඊට පස්සේ ඔන්න ඔයාට හිතෙනවා අපරාධේ මම පැය 10ක් ටාගට් කරාට මට පැය 8යි කරගන්න පුළුවන් වුණේ අපරාධේ මම පැය දෙකක් නාස්ති කරා. ඔයා බලන්න ඔයාගේ අතින් ඒ කාලේ නාස්ති වෙන්න වෙච්ච හේතු මොනවද? 2026 අපේ දරුවන්ට පොතේ විභාගෙට තව දවස් තියෙන්නේ 145ක් වගේ පුංචි පුංචි දවස් ප්‍රමාණය. මේ වෙනකොට ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පුතේ පාඩම් කරන්නේ කොහොමද? හරි තාම ළමයි පාඩම් කරන්න ක්‍රම හොයන. පාඩම් කරන්නේ කොහොමද? කොතනින්ද පටන් ගන්න වැඩ කරන්නේ? සහ මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්න ඕනි කියලා පුතේ ගොඩක් අය කල්පනා කරනවා. මම ඔයාලට මෙහෙම කියන්නම්. මම දකින විදියට පුතේ එක එක දරුවන්ට පාඩම් කරන්න දෙන ස්ටයිල් එක වෙනස්. එක එක විදියට. හැබැයි ඔය ක්‍රම හැම එකක්ම ගත්තාම පුතේ හරි ටිකක් ඒ කියන්නේ තර්කානුකූලව පාඩම් කරන්න පුළුවන් ක්‍රමයක් අපි හදාගත්තොත් ඒක හැමදාටම මතකයි. නැත්නම් දැන් ඔයාලම හිතලා බලන්නකෝ. දැන් පාඩම් කරන්න ගත්තාම හරි නෝට් එකක් එක දවසක් පාඩම් කරොත් ආයි පුතේ සති දෙක තුනක් යනකොට නෝට් එක අමතකයි. පාඩම අමතකයි. ආයි විභාගයක් ලඟ වෙනකොට ආයි පාඩම් කරනවා. නිකන් හිතන්න ඔයා එක පාඩම 10-12 සැරයක් පාඩම් කරලා ඇති. හැබැයි පුතේ පාඩම අමතකයි. එහෙම වෙනවනේ. හරි. ඒක සාමාන්‍යයි. මිනිසුන්ගේ අමතක වීම කියන්නේ පුතේ සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මේ සාමාන්‍ය දේ ඇතුලේ අසාමාන්‍යව පුතේ ඒක මතක තියාගන්න උත්සාහ කරන එක තමයි හපංකම. එහෙම මතක තියාගත්තු අය තමයි පුතේ උසස් පෙළ විභාගයේ උසස් විදිහට ජය ගන්නේ. හරි. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් පොඩි ක්‍රමයක්. මේක මම අත්හදා බලපු ක්‍රමයක් සහ මම මගේ ජීවිතයේ පුතේ යන්තාක් දුරට ඉස්සරහට එන්න මට උදව් වෙච්ච කාරණා. සාමාන්‍යයෙන් පාඩම් කරනකොට හරි දැන් ගොඩක් වෙලාවට පුතේ ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි අල්ලපු ගෙවල් වල සද්දබද්ද වැඩි පාඩම් කරනකොට. නැත්නම් ගෙදර ටීවී එක දාලා හයියෙන් සද්ද ඇහෙන. පාඩම් කරන්න බෑ. හරි. අල්ලපු ගෙදර රේඩියෝ එක දාලා නැත්නම් සින්දු දාලා නටනවා ඩාන්ස් කරනවා පාඩම් කරන්න බෑ. පුතේ ඔය හැම දෙයකටම තියෙන ඔප්ෂන් එකක් මම කියන්නම්. හරි. පාඩම් කරනකොට පුතේ අපේ අවධානය වෙන තැනකට යන්නේ නැහැ. අපි උගන්වනවා වගේ පාඩම් කරනකොට. ඒ කියන්නේ දැන් අපි දැන් ගුරුවරු විදියට පුතේ අපි උඹලට ඉස්සරහට අවිල උගන්වනවානේ. හරි. ඒතර මේ අපේ උගන්වන විදියට උඹලට පුළුවන් නම් පුතේ පාඩම් කරන්න. ඒ කියන්නේ උඹලගේ ඉස්සරහා කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන. දැන් ගෙදර බල්ලෙක් හරි කමන්නේ නැහැ, පූසෙක් හරි කමන්නේ නැහැ. ගෙදර මොකෙට්ට හරි පුතේ හරි. තමයි ඉගෙනගත්තු පාඩම නැවත උගන්වන්න. ඒ කියන්නේ උගන්වනවා වගේ පාඩම් කරන්න. එහෙම ගෙදර කවුරුත් නැත්තම් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා හරි කමන්නේ නැහැ. තමන්ගේ ඉස්සරහා කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන ඒ පාඩම උගන්වන්න බලපෑයි. හරි. එනේ ඒක ශබ්ද නගලා කියවලා හරි. ඒ පාඩම උගන්වන්න. එතකොට ඒ උගන්වන එකේදී පුතේ ඔයා නිකන් නෝට් එකක් පාඩම් කරනකොට පාඩම ඔහේ බලාගෙන කියවන එක නිකන් හරි. එතකොට පුතේ ඕක නිකන් කටපාඩම් කිරිල්ලක් විතරයි නිකන් ඉරව දානවා කියලා කටපාඩම් කිරිල්ලක් විතරයි. හැබැයි ඒක සාර්ථක නෑ. ඒක කෙටි කාලීනව සාර්ථකයි. දැන් අද පාඩම් කරලා හෙට පේපර් එකේ තියෙන එක අවුලක් නෑ. හැබැයි විභාගෙට තියෙන කාලයත් එක්ක පුතේ දැන් පාඩම් කරන දේවල් ආයි ඔයාලට පාඩම් කරන් ටයිම් එකක් ඉතුරු වෙන්නේ නෑ. හරි. ඒතර මේ පාඩම් කරන එක විභාගෙ වෙනකම්ම ඇදගෙන යන්න ඕනේ. ඒ මතකේ තියාගන්න. එහෙම කරන්න පුතේ අපි තර්කානුකූලව සබ්ජෙක්ට් එක පාඩම් කරනවා නම් අපිට ඒක අමතක වෙන්නේ නෑ. කොහොමද එහෙම පාඩම් කරන්නේ? දැන් උදාහරණයක් ඔයා හිතන්නකෝ. මම එකවුන්ටිං මගේ සබ්ජෙක්ට් එක පැත්තෙන් මම කියන්නම්. හරි. එකවුන්ටිං වල පුතේ අපි ගමුකෝ අනුපාත පාඩම කියලා. හරි. එකවුන්ටිං වල අනුපාත පාඩම. එතකොට අනුපාත පාඩම මේක ඔයා කරන සබ්ජෙක්ට් වලට මේක කොමර්ස් කරන ළමයින්ට විතර නෙමෙයි. හරි. ඕනම විෂය ධාරාවක දරුවෙක්ට පුතේ මේක අත්හදා බලන්න පුළුවන් සහ මේ තමන් කරන විෂයට පුතේ මේක අදාළ කරගන්න. හරි. දැන් එකවුන්ටිං වල අනුපාත පාඩම තියෙනවා. අනුපාත පාඩමේ අනුපාත පාඩම් කරන්න ඕනේ. පාඩම් කළා නැත්තම් පුතේ කොච්චර අනුපාත ප්‍රශ්න කරන්න හැදුවත් හදන්න බෑ. අනුපාතේ මතක තියෙනවා. අනුපාත ලියනකොට ලකුණු දෙන්න. එතකොට දැන් අනුපාත පාඩම් කරනකොට පුතේ දැන් සාමාන්‍යයෙන් ඕනම පන්තික අනුපාත උගන්වනකොට හරි අනුපාත පුතේ කොටස් 5කට බෙදලා උගන්වනවා. හරි. මේ උදාහරණයක් ලාභදායීත්ව අනුපාත කීපයක්. හරි. ද්‍රවශීලතා අනුපාත කීපයක්. ඊට පස්සේ තෝලන අනුපාත කීපයක්. ක්‍රියාකාරීත්ව අනුපාත කීපයක්. හරි. එහෙම අනුපාත කාණ්ඩ කරලා පුතේ. හරි. එතකොට ඒ අනුපාතේ අරගෙන උදාහරණයක් දල ලාභ අනුපාත. හරි. දල ලාභ අනුපාත ගන්නේ විකුණුමියට දල ලාභියට වැඩි කිරීම 100. එතකොට නිකන් අනුපාතේ කටපාඩම් කරන එක නෙමෙයි පුතේ වැඩි. අනුපාතේ ඇයි එහෙම වෙන්නේ? දැන් දල ලාභ අනුපාතයෙන් කියන්නේ සමාගමේ විකුණුම් එක බැලුවහම දල ලාභය කොච්චරද? හරි. සමාගමේ විකුණුම් එක බැලුවහම දල ලාභය කොච්චර ප්‍රතිශතයක්? හරි. කියන එක තමයි දල ලාභ අනුපාතයෙන් කියන්නේ. එතකොට ඒක වැඩි වෙන්න ව්‍යාපාරයකට හොඳයි. අඩු වෙනකොට ව්‍යාපාරයකට අවාසි. පේපර් එකේ එහෙම ප්‍රශ්න අහනවා. ඒ වගේ අර තර්කනත් එක්ක පුතේ ඔයා පාඩම් කරනවා නම් නෝට් එක දැන් නෝට් එක එක දිගට පාඩම් කරගෙන යන්නත් එපා. මාතෘකා කඩලා පාඩම් කරන්න. හරි. දැන් උදාහරණයක් ඔයා ලාභදායීත්ව අනුපාත පාඩම් කරාට පස්සේ පාඩම් කරලා විතරක් මදි. පාඩම් කරපු අනුපාතේ ඇයි එහෙම වෙන්නේ? ඒ අනුපාතේ එහෙම වෙන්න හේතුව මොකක්ද?
මතක කොට නගන්න. ඊට පස්සේ අනුපාතය වැඩි වෙනකොට ව්‍යාපාරයකට හොඳද අඩු වෙනකොට හොඳද කියන එක හිතන්න. හරි. එහෙම හිතලා පුතේ ඒ අනුපාත කීපේ ඉවර කරා. ඊට පස්සේ ඊළඟ අනුපාත වර්ගෙට ගියා. හරි. ඒක ඉවර කරා. ඊට පස්සේ ආ ඊළඟ එකට. එහෙම ස්ටෙප් බයි ස්ටෙප් පාඩම් කරන් යනකොට අර නිකන් ඔයත් කරන්නේ එතකොට කාට හරි උගන්වනවා වගේ පාඩම් කරන එකනේ. එතකොට පුතේ අපේ අර මතකයේ දිගු කාලීනයි. මොකද අපි පාඩම නිකන් ඔහේ ටියුට් එකේ කියන කටපාඩම් කරන එක නෙමෙයි කරන්නේ. අර ගුරුවරයා ඉගන්වුවට පස්සේ ඒ උගන්වපු විදියටම තමන් පුතේ ඒ පාඩම ප්‍රසන්ටේෂන් එකක් විදිහට කරනවා. හරි. එතකොට තමන්ගේ එක මතකෙට ඕක දැන් විභාගෙට පුතේ මාසයක් දෙකක් තියලා ඔය වැඩේ කරන්න බෑ. හරි. දැන් විභාගෙට තියෙන දවස් 145ක් 50ක් නම් අපිට කල් තියෙනවා පුතේ ඔය මැච් එක ගහන්න. හරි. ඔයා ඔය විදිහට කරාම ආයි දෙතුන් පාර පාඩම් කරන්න ඕනේ නෑ. වන් ෂොට් එක සැරේ පුතේ ඔයාලට පාඩම මතකයි. හරි. අත්හදා බලන්න. ඒක ශබ්ද නගා කියනකොට අර පිට ශබ්ද බද්ද Tamanට ඇහෙන්නේ නෑ. මොකද Tamanගේ ඔළුව වැඩ කරන්නේ පුතේ Tamanගේ සවුන්ඩ් එකට. හරි. ඒතර පිට ශබ්ද බද්ද ඇහෙන්නේ නෑ ප්‍රශ්නයක් නෑ. Tamanට නිදහසේ වැඩ කරන්න පුළුවන්. හරි. ඔය නිදිමතට කම්මැලිකම එනවා නම් ඇවිද ඇවිද පාඩම් කරන්න. ඇවිද ඇවිද දැන් අපි උගන්වනකොට ගුරුවරයා පුතේ ස්ටේජ් එකේ හෙට යනවා මෙහෙට යනවා. හරි. ඒක ඔයාලට පුළුවන්. ඔයාගේ කාමරේ එහෙට යනවා මෙහෙට යනවා. පාඩම් කරනකොට ඇවිද ඇවිද පාඩම් කරනවා. එතකොට පුතේ අපේ අවධානය තියෙන්නේ අපේ ළඟමනේ. තැන් තැන් වල හිත යන්නේ නැහැ. හරි. අර නිකන් කියන කල්පනාලෝ මල්වණ යනවා කියලා හිත හරි එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ අරමුණට ફોකස් කරන් වැඩ කරාට පස්සේ පුතේ තමන්ගේ රිසල්ට් එකට යන්න පුළුවන්. හරි. ඒතර ඔය ඔයාලට තියෙන මේ දවස්වල පුතේ තියෙන ප්‍රශ්න කීපයකට පිටු. අනිත් එක තමයි පාඩම් කරන්න පටන් ගන්න කොහෙද? පුතේ මම ඔයාට දැන් ගොඩක් වෙලාවට දැන් ළමයි බලාපොරොත්තු වෙනවා ගුරුවරයා ළමයිව මොටිවේට් කරයි කියලා. එහෙම කරනවා. හැබැයි පුතේ ඔයා විසින්ම ඔයාව මොටිවේට් කරගන්න ඕනි. හරි. මොකද හැමතිස්සෙම ගුරුවරයා ඔයා ළඟ නැහෙනි. ඔයා දැනගන්න ඕනේ ඔයාව කොහොමද මොටිවේට් කරගන්නේ කියලා. මම ඒකට පොඩි ඔප්ෂන් එකක් ඔයාලට දෙන්නම්. මේක පොඩි ප්ලෑන් එකක්. අත්හදා බලන්න සාර්ථක වුණොත් ඔයා මේක දිගින් දිගට කරගෙන යන්න. හරි. පුතේ ඔයා මේක පැටිය දැන් සාමාන්‍යයෙන් මාසයකට විතර මේක පොඩ්ඩක් අත්හදා බලන්න. මාසයක් කරලා බලන්න. ඔයාලා සාර්ථක නම් ඊළඟ මාසේ ඔක try කරන්න පුළුවන්. හරි. මාසයකට දවස් 30ක් නේ. ඔයා මාසයකට පුතේ පොඩි ප්ලෑන් එකක් හදාගන්න. ඒකයි ඒක ඩේලි කරන්නත් පුළුවන්, සතිපතා කරන්නත් පුළුවන්. නැත්නම් මාසෙකට ප්ලෑන් එක එකපාර හදලා ඒකට පුතේ වැඩ කරන් යන්නත් පුළුවන්. මාසේ දවස් 30යි. හරි. මොකක් හරි පොතක් හරි පුතේ නැත්නම් වෙනම කැලෙන්ඩර් කොලයක් හරි අරගෙන ඒක දැන් පොටු 30ක් හදාගන්න. පොටු 30ක්. හරි. ඒ පොටු 30 ඇතුලේ අනිත් එක තමයි විෂයන් තුන සමබර වෙන්න ඕනේ. හරි. අපි ආස විෂය විතරක් කරලා කැම්පස් යන්න බෑ. හරි. ඒ නිසා කැම්පස් යන්න පුතේ විෂයන් තුන බැලන්ස් වෙන්න ඕනේ, සමබර වෙන්න ඕනේ. හරි. ඒතර ඔයා කැලෙන්ඩර් කොලයක් අරගෙන ඒකේ කොටු 30ක් හදලා ඒ කොටු 30ට පුතේ දැන් හෙට ඉඳන් නම් ඔයා පටන් ගන්නෙ. හරි. ඒතර හෙට දවසේ දිනේ දාලා ඒ කොටුවේ දාන්න ඔයා දවසේ මොනවද කරන්නේ? ඔයා කරන සබ්ජෙක්ට් එක මොකක්ද? ඔයා accounting ද BS ද econ ද ICT. සහ ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ ඔයා මොන පාඩම්ද කවර් කරන්නේ? සහ කොච්චර ටයිම් එකක් ඇතුලේ ඔයා ඒ පාඩම් ටික කවර් කරනවද කියලා පොඩි ප්ලෑන් එකක්, ෂෝට් ප්ලෑන් එකක්. මේක හදන්න මහ වෙලාවක් යන්නේ නැහැ. හරි. ඔයා දැන් හෙට දවසේ නම් පුතේ අද රැට හෙට දවසේ ප්ලෑන් එක හදන්න. හරි. ප්ලෑන් එක හදන්න. ප්ලෑන් එක හදලා ඔයා දැන් හෙට දවසේ අපි තුමුකෝ ඔයාට ඔන්න පැය 10ක් තියෙනවා. ඔයා BS කරන්න, ව්‍යාපාර අධ්‍යයනය පාඩම් කරන්න. ඔයාට පැය 10ක් ටයිම් එක තියෙනවා වැඩ කරන්න දවසට. හරි. ඒ පැය 10ට ඔයා පුතේ පාඩම් සාමාන්‍යයෙන් 12 වසරේ පාඩම් 4ක් විතර වාටි ඉවර කරන්න පුළුවන්. පාඩම් 4ක්. නිකන් පාඩම් කළ විතරක් නෙමෙයි. අර මම කියපු ක්‍රමයට තරකණත් එක්ක පාඩම් කරලා මාතෘකාවෙන් මාතෘකාව ඒක පොඩි ප්‍රසන්ටේෂන් එකක් විතර ඔයාම පුතේ ඔයා විසින්ම ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒ ඔයා ඉගෙනගත්තු පාඩම හරහා පාස් පේපර්ස් අවුරුදු 10කට විතර උත්තර ලියලා ගලපලා හරි ඒවා මාකින් කරලා අඩුපාඩු හදාගෙන ඔය සියලු වැඩසටහනට තමයි ඔය පැය 10 තියෙන්නේ. හරි. ඒතර ඔයා හිතන්නකෝ දැන් ඔයා පැය 10 ටාගට් එක තියෙනවා. ඔයා දවස ඉවර වෙනකොට පුතේ ඔයා පැය 8යි නම් වැඩ කරලා තියෙන්නේ. ඔයා පැය දෙකක් අතෑරලා. ඒතර ඔයා සක්සස්ද? නෑ. හරි. ඔයා සක්සස් නෑ. ඔයා සාර්ථක නෑ. ඔයා ගැන පුතේ සැටිස්ෆයි වෙන්න එපා ඒ විදිහට. හරි. එතෙන්දී ඔයා අසාර්ථකයි. ඊට පස්සේ ඔන්න ඔයාට හිතෙනවා අපරාධේ මම පැය 10ක් ටාගට් කරාට මට පැය 8යි කරගන්න පුළුවන් වුණේ. අපරාධේ මම පැය දෙකක් නාස්ති කරා. ඔයා බලන්න ඔයාගේ අතින් ඒ කාලේ නාස්ති වෙන්න වෙච්ච හේතු මොනවද? සමහරලාට යාළුවොත් එක්ක chat කර කර ඉන්නේ නැති. නැත්නම් කොහේ හරි යවිදින්න යන්නේ නැති. හරි. නැත්නම් අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරන්නේ නැති. ඒක නිසා පුතේ ඔයා පාඩම් කරන්න ප්ලෑන් කරේ පාඩම් 5යි. හැබැයි ඔයාට කරන්න පුළුවන් උනේ පාඩම් 3යි. එතෙන්දී ඔයා අසාර්ථකයි. අන්න පුතේ ඔයාවම අර අසාර්ථකත්වයත් එක්ක ඔයාව මොටිවේට් කරගන්න රෑ. මම හෙට දවසේ මම මේ ටාගට් එකත් එක්ක අරලා මම පැය 12ක් වැඩ කරනවා. හරි. අන්න පුතේ ටාගට් එක හැදුවා. ඔයාව මොටිවේට් කරගන්න. හරි. පැය 12ක ටාගට් එකක් හැදුවා. අන්න පුතේ ඔයා ඊළඟ දවසේ පැටියෝ පැය 12 වැඩ කරනවා. හරි. හැබැයි ඔයා ඒ දවසේ අන්තිමට බලනවා ඔයා කොච්චර සාර්ථකයිද? පැය 12යි. ඔයා පැය 13ක් වැඩ කළා අන්න පුතේ. හරි. ඔයා එතන ඔයා සක්සස් වෙලා ඉවරයි. ඔයා සාර්ථක වෙලා ඉවරයි. පැය 13ක් වැඩ කළා. අර ඔයා ටාගට් කරපු පාඩම් ප්‍රමාණය ඉක්මවා පුතේ ඔයා වැඩ කළා. ඔයාට පාඩම් ටික සුපිරියට මතකයි. ඕන පේපර් එකක ප්‍රශ්නයක් ඔයාට කරන්න පුළුවන්. ලකුණු දෙන සම්පූර්ණ ප්‍රමාණයට ගන්න පුළුවන්. අන්න ඒ විදිහට පුතේ ඔයා දවසින් දවස ඒ ප්ලෑන් එක ඉම්ප්‍රූව් කරගෙන යනකොට, දියුණු කරගෙන යනකොට
දන්නේම නැතුව ඔයා විභාගයට පුතේ ලෑස්ති වෙච්ච දරුවෙක් බවට පත් වෙනවා. එතකොට අර විභාගේ ගැට්ටටම තියලා පුතේ ඔයාට අන්තිම මොහොතේ අර දුම්වල වරන් ගත්තා වගේ දඟලන්න කරන්න පුතේ ඕනේ නැහැ. මැරීගෙන වැඩ කරන්න ඕනේ නැහැ. ඔය වැඩේ ඔයා ඉක්මනට පටන් ගත්තොත් ඔයාට ඒකේ ප්‍රතිඵලත් පුතේ හරියම ඉක්මනට ලැබෙනවා. ලංකාවේ අයිලන්ඩ් රෑන්ක් ඩිස්ට්‍රික්ට් රෑන්ක් බිහි වෙන්න පුතේ බිහි වෙන්නේ අමුතු මිනිසුන්ගෙන් නෙමෙයි. අමුතු මොලයක් තියෙන දරුවන්ගෙන් නෙමෙයි. ඔයාලා වගේම සාමාන්‍ය බුද්ධියක් මොලයක් තියෙන දරුවන්ගෙන්. ඉතින් හරි. ඔයාලට පුතේ පුළුවන් නම් හරි මතක තියාගන්න මේ ලෝකෙ පුතේ වෙනස් කරන්නේ හරි මේ ලෝකෙ වෙනස් කරන්නේ එකම දේ කරන මිනිස්සු නෙමෙයි. හරි සාමාන්‍ය දේවල් කරන මිනිස්සු නෙමෙයි. ඒ සාමාන්‍ය කරන දේවල් වෙනත් ආකාරයකට කරන දරුවෝ. හරි හැමදාම හැමෝම කරන්නේ එකම දේ. හරිද? පාඩම් කරන එක හැමෝම කරනවා. නේ වැඩ කරන එක හැමෝම කරනවා. හැබැයි පුතේ ඒ වැඩ කරන එක හරි ක්වොලිටියට හරි ප්ලෑන් එකකට සැලසුමකට කරන අය තමයි පුතේ අවසානයේ දිනුම් කනුවට යන්නේ. ඒක නිසා ඒකයි හැමෝටම සාර්ථක වෙන්න බැරි සහ වෙනස් විදියට පුතේ තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන එක අය තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. ඉතින් ඔය කියපු දේවල් ඔලුවට අරගෙන ඔයාලට හිතෙනවා නම් පුතේ කැම්පස් යන්න ඕනි ජීවිතේ දිනන්න ඕනි කියලා try කරන්න. ඔය ප්ලෑන්ස් වලට වැඩ කරන්න දවසක ඔයාලට හරියාවි. එහෙනම් අපි හම්බෙමු තවත් මේ වගේම ඔයාලට ආදරණීයම වැඩසටහනක් එක්ක. හැමෝටම ජය වේවා.